හෙලෝ යාළුවනේ ඉතින් ඔන්න අදත් ආවා අලුත් වීඩියෝ එකක් අරගෙන මාස දෙකකට විතර පස්සේ. හරි කොහොම හරි. ඉතින් අද වීඩියෝ එකේ කතා කරන්නේ TikTok වීඩියෝ එකක කොහොමද වෝටර්මාක් TikTok වීඩියෝස් කොහොමද වෝටර්මාර්ක්යක් නැතුව ඩවුන්ලෝඩ් කරගන්නේ. හරි. ඉතින් අපි එකට දැන් සුපුරුදු පරිදි අපි පාවිච්චි කරන්නේ Google. ඉතින් channel එකට subscribersලා 50ක් වැඩිලා තියෙනවා මේ බලන්න. subscribersලා 50යි දියනේ කියලා. කොහොම හරි වීඩියෝස් දාන්න හිතුනේ නැහැ. ඉතින් මාස දෙකක් විතර වෙනවා. කොහොම හරි අපි යමු දැන් වැඩේට. ඉතින් අපි යනවා මේකට අපේ Google දීගාට Google ගාවට ගිහිල්ලා අපි ගහනවා Snaptic කියලා. ඉතින් මෙන්න මේ වගේ site එකක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ පළවෙනි site එක මෙන්න විදිහට ක්ලික් කරනවා. හරි මේක ඔයාලගේ මොබයිල් එකෙනුත් යන්න පුළුවන්. ඒ වගේම ඉතින් PC එකෙනුත් යන්න පුළුවන්. මම නම් දැන් කරන්නේ PC එකෙන් තමයි. හරි ඊට පස්සේ දැන් අපිට දැන් මෙතනින් වීඩියෝ එකක් නෑ. අපි යන දැන් මෙතන ගිහලා TikTok වලට ගිහිල්ලා බලමු මොකක්ද මේ TikTok කියලා බලමු නේ පොඩ්ඩක් ගිහිල්ලා වීඩියෝ එකක් උදාහරණයකට ගන්න මොකක් හරි බලමු. අපි මේක කියමුකෝ. හරිද? ඔහොම ගියා කොපි කරගත්තා. හරිද? එහෙම ගියා මෙතනට ගිහින් අපි මේ විදිහට පේස්ට් කරගන්නවා. පේස්ට් වලට ගිය පස්සේ මොකක්ද ආවේ පළවෙනි පාර ඉන්වර්ට් කියලා error එකක් ආවා. දෙවෙනි පාරත් මේ විදිහට චෙක් කරගත්තට පස්සේ මෙන්න මෙහෙම යනවා. බලමු ලෝඩ් ආන්න දැක්කද? මෙතන අපිට බලා ගන්න පුළුවන් ඩවුන්ලෝඩ් කියන බටන් එක. ඉතින් ඩවුන්ලෝඩ් සර්වර් 2 කියලා තියන්න තියෙනවා. ඉතින් අපි ඩවුන්ලෝඩ් දුන්නාට පස්සේ ඕන් අපේ වීඩියෝ ඩවුන්ලෝඩ් වෙලා ඉවරයි. හරි. ඉතින් බලන්න. මෙන්න මෙහෙම ප්ලේ වෙන්නේ. දැක්කද වෝටර්මාර්ක් එකක් නැහැ නේ. කිසිම වෝටර්මාර්ක් එකක් බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ මේ වීඩියෝ එකේ. දැක්කද? ඔන්න ඔහොම තමයි වීඩියෝ එකක් ඩවුන්ලෝඩ් කරගන්නේ. එහෙනම් channel එකට එකතු වුණාට ස්තුතියි. තව මාස දෙකකින් විතර හම්බෙමු. බයි.